හෙලෝ යාළුවනේ කොහොමද ඔයාලට? ඉතින් වෙනදා වගේම අදත් ගොඩක් ආදරෙන් ඔයාලා හැමෝම මගේ channel එකට පිළිගන්නවා. ඉතින් අදත් අරගෙන ආවා perfume එකක් ඔයාලත් එක්ක review කරන්න. අපි බලමු මොකද්ද මේ perfume එක කියලා. ඉතින් මේක මේ වීඩියෝ එක especially මම කරන්නේ අපේ ladiesලට. ඉතින් අද මම ගන්න තියෙන්නේ ladies perfume එකක්. අපි යමු වැඩිකත් තරන්තු වීඩියෝ එකට. අද මම ගෙනල්ලා තියෙන යාළුවනේ රිවිව් කරන්න ඔයාලත් එක්ක ලේ නයිට් ටීචර් කියන perfume එක Senex brand එකේ එන. ඉතින් යාළුවනේ මේක made in France. මෙන්න මේ විදිහට තමයි එයාලගේ box එක design වෙලා තියෙන්නේ. ලස්සන black and pink color තමයි use වෙලා තියෙන්නේ. ලස්සන shine එකක් එක්ක box එක design වෙලා තියෙනවා. මේ තියෙන ingredients ටික perfume එකේ තියෙන. එතකොට QR code එක තියෙනවා ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම තමයි made in France කියන එකත් එයාලගේ box එකේම ගහලා තියෙනවා. බොටල් එකේ ඩිසයින් එක ගැන කතා කරොත් අතලම හරිම rich look එකක් තියෙනවා බොටල් එකට. එයාලගේ නමයි brand එක ඉස්සරහා ගහලා තියෙනවා. බොටල් එක නිකන් rectangular diamond shape එකක් වගේ තමයි ඩිසයින් වෙලා තියෙන්නේ. ක්ලිප් එක සිල්ලා කලර් එකෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. බොටල් එකේ අර උඩ හරියේ pink blue black ඒ කලර් තුනේ ෂේඩ් එකක් වගේ ගිහිල්ලා තියෙනවා. ඒකිනුත් බොටල් එකට හරිම ලස්සනක් එකතු කරනවා. ක්ලිප් එකත් පොඩි කියන්නේ මැග්නටික් ස්වභාවයක් තියෙන එක මැග්නටික් නෙමෙයි. නිකන් පොඩක් ඒ වගේ අර ස්වභාවයක් තියෙනවා. ඩිසයින් එක ගැන යාළුවනේ ඔය විස්තර ටික තමයි කතා කරන්න තියෙන්නේ. අපි බලමු මේකේ සුවඳ කොහොමද කියලා. ඉතින් මම ලේඩිස් අයට මේක රෙකමන්ඩ් කරන්න ලොකුම හේතුව තමයි මම මේක මාසෙකට ආසන්න කාලයක් පාවිච්චි කරනවා. සහ ඒකේ තියෙන කොයි වගේ සුවඳක්ද කොයි වගේ long lasting එකක්ද කියන එක අත්දැකීම මම දන්නවා. ඇත්තටම කිව්වොත් මේක මම personally පාවිච්චි කරන්න ගත්ත perfume එකක්. ඉතින් ඒකේ තියෙන quality එක නිසාම මං හිතුවා මගේ ස්ටෝර් එකටත් මේ perfume එක add කරන්න ඕනේ කියලා. ඉතින් යාළුවනේ මේකත් විශේෂයෙන් කියන්න ඕන මේක මිලිලිටර් 100ක් එනවා බොටල් එකේ මිලිලිටර් 100ක් එනවා. ඉතින් ස්මෙල් එක ගැන කතා කරත් යාළුවනේ ඇත්තටම මේක මාරම floral sweet සුවඳක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ ගැහණු පාර්ශවයේ කැමති ගොඩක් soft charm සුවඳවල් තියෙන perfumes වලටනේ. නැත්තම් මල් සුවඳවල් තියෙන perfumes වලට කෙනර ගොඩක් සැර නැති අර වෙයා කරන් ඉන්න පහසු හරිම soft perfume වලට තමයි අපේ ගැහණු පාර්ශවයේ කැමති. ඉතින් personally මාත් ඒ වගේම තමයි මාත් කැමති හරිම soft සුවඳවල් තියෙන perfumes වලට. ඉතින් මේකේ සුවඳ ගැන කතා කරොත් යාළුවනේ ඇත්තටම හරිම soft හරිම sweet floral සුවඳක් තමයි මේකේ එන්නේ. ඒ වගේම යාළුවනේ මේක බෙයා කරන්න මොන වගේ තැන් වලටද සුදුසු කියලා කතා කරොත් ඒ කියන්නේ මොන වගේ වෙලාවටද සාමාන්‍යයෙන් මම මේක highly recommend කරනවා රාත්‍රී කාලයට සහ සවස් කාලයට. ඒ වගේ මේක බෙයා කරන්න මේකේ තියෙන ස්මෙල් එකත් එක්ක හරිම ගැලපෙනවා. ඒ වගේ වෙලාවල් වල මේක බෙයා කරන එක සහ අර දවල් කාලයට උදේට බැහැ කියලා කියන්නේ නැහැ. බෙයා කරන්න පුළුවන්. අර වගේ කාලයකට ගොඩාක්ම ගැලපෙනවා. මේකේ ප්‍රොජෙක්ෂන් එක ගැන කතා කරොත් යාළුවනේ ඇත්තටම මේකේ ප්‍රයිස් එක විශේෂයෙන් මම කියන්න ඕනේ. ප්‍රයිස් එක මම අන්තිමට කියන්නම්. එතකොට මම මේ කතා කරන කාරණා ඔයාලා ප්‍රයිස් එකත් එක්කත් කම්පෙයාර් කරන්න. මොකද ඇත්තටම මේක ලොකු මිලක් වෙන්නේ නැති නිසා. මේකේ ප්‍රොජෙක්ෂන් එක යාළුවනේ ඇත්තටම අපි කියන අපේ සමීපයේ ඉන්න පිරිසකට වගේ සුවඳ විහිදෙන තරමට වගේ සුවඳක් මේකේ තියෙනවා. අර ලොකු දුරකට මේකේ සුවඳ විහිදෙන්නේ නැහැ. ඒ තරම් අර ස්ට්‍රෝන් ප්‍රොජෙක්ෂන් එකක් මේකේ නැහැ. සාමාන්‍ය සැලකිය යුතු ප්‍රොජෙක්ෂන් එකක් මේකේ තියෙනවා. ඒ වගේම තමයි යාළුවනේ මේකේ long lasting එක ගැන කතා කරොත් ඉතින් අපි perfume එකක් ගද්දී අපි price එකට අමතරව බලන වැදගත්ම කාරණාව තමයි මම හැමදාම කියනවා වගේ long lasting එක කොච්චර වෙලාවක් මේකේ සුවඳ පවතිනවද කියන එක. ඉතින් මේ perfume එකෙත් යාළුවනේ මගේ personal අත්දැකීම මම ඒ නිසා බය නැතුව මට කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් යාළුවනේ පැය 4ත් 8ත් අතර කාලයක් මේකේ සුවඳ රඳා පවතිනවා. ඔයා ඉන්න මම හැමදාම කියනවා වගේ ඔයා ඉන්න පරිසරය සහ ඔයා මේක ව්‍යා කරන තැන ඒ වගේම ඔයා ව්‍යා කරන ප්‍රමාණය කියන්නේ ඔයා ස්ප්‍රේ කරගන්න ප්‍රමාණය අනුව මේක වෙනස් වෙන්න පුළුවන්. ඉතින්
ප්‍රයිස් එකත් එක ගත්තම ඇත්තටම මේකේ හොඳ ලොං ලාස්ටින් එකක් තියෙනවා. ඒක ඇත්තටම ඒ ගානට ගොඩක් වටිනවා. මේකේ ලොං ලාස්ටින් එක ඇත්තටම හොඳයි. හරි. අපි දැන් විශේෂම කාරණා ටික කතා කරා. ඊළඟට විශේෂම දේ තමයි මේකේ ප්‍රයිස් එක. ඉතින් ප්‍රයිස් එක යාළුවනේ ඇත්තටම මේකේ තියෙන කාරණාත් හැම එකක් එක්කම ඔයා ප්‍රයිස් එක සංසන්දනය කරලා බලන්න ඒ ගානට වටිනවද නැද්ද කියන එක. අපි අපිට දෙන්න පුළුවන් සාධාරණ මිලකට තමයි මේක ප්‍රයිස් කරලා තියෙන්නේ. අපේ හැම පර්ෆියුම් එකක්ම එහෙමයි. බොහොම සාධාරණ මිලකට තමයි අපි මිල ගණන් දාලා තියෙන්නේ. ඉතින් ලොකු ගාණක් වියදම් කරන්නේ නැතුව long lasting perfume එකක් හොය හිටපු අපේ ලේඩිස්ලට තමයි මේ chance එක. ඉතින් මේ perfume එක ඔයාලට අපෙන් buy කරන්න පුළුවන් රුපියල් 3850ක් වගේ මුදලකට. perfume එක ගැන තවත් මොහොත විස්තර දැනගන්න ඕන නම් හරි නැත්නම් order එකක් දාන්න ඕන නම් හරි ඔයාලට පුළුවන් අපේ details අපි දාලා තියෙනවා මේ වීඩියෝ එකේ description එකේ. ඒ හරහා ඔයාලට පුළුවන් අපිව contact කරගන්න. අදත් වෙනද වගේම මේ වීඩියෝ එක අවසාන වෙනකන් අරඹ ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ආරාධනා කරනවා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා. තවත් ලස්සන perfume review එකකින් අපි හම්බෙමු. එතකන් ඔයාලා හැමෝටම ජය වේවා.